කැපකාරයෙක් නැතුව කිසිම දේපලක් කැපේට තියන්නේ නැතුව ඔබගේ බිස්නස් එක දියුණු කරගන්න බැංකුවකින් ණයක් ගමුද? ඉතින් ඒ ගැන තමයි මේ වීඩියෝ තුලින් අද අපි කතා කරන්න යන්නේ. ඔබ දන්නවද ලංකාවේ එක සංවිධානයක් තියෙනවා මේ මෑත කාලේ පිටවපු. ඉතින් මේ සංවිධානයේ හරහා අපට හැකියාව ලැබෙලා තියෙනවා බැංකු ණයක් මේගොල්ලෝ අප වෙලා ඔබ වෙනුවෙන් ලබා දෙන්න. ඉතින් ඒක තමයි NCGI කියන ආයතනය. ඒ කියන්නේ National Credit Guaranteed Limited කියන ආයතනය හරහා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මේ ආයතනයේ සූදානම් ඔබ ගන්න යන බැංකු ණය වෙනුවෙන් ඔබ වෙනුවෙන් ලක්ෂ 5 සිට මිලියන 25 දක්වා ණය මුදලකට ඔබ වෙනුවෙන් අප වෙන්න. ඉතින් ඔබ දන්නවද මේ වෙනකොටත් මේගොල්ලෝ මේ 2025 අවුරුද්ද ඇතුළත ආයතන 100කටත් වඩා මේ ණය ලබා දීම කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ඕනම වාණිජ බැංකුවකින් මේ ණය මුදලට ඇප්ලයි කරන්න. මේ ණය මුදලට ඇප්ලයි කරන්න හැමෝටම හැබැයි හැකියාවක් නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ ගෙදරක් හදන්න යනවා නම් හවුසින් ලෝන් එකක් ගන්න මේ ඇපයක් නැතුව ඇප්ලයි කරගැනීමේ හැකියාවක් ඔබට ඇත්තේ නැහැ. මේක ඇප්ලයි කරන්න පුළුවන් ඔබ ව්‍යාපාරයක් කරනවා. ඉතින් මේ ව්‍යාපාරات විශේෂ කැටගරි තියෙනවා. ඔබ කර්මාන්ත ආශ්‍රිත ව්‍යාපාරයක් කරනවා නම් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත ව්‍යාපාරයක් කරනවා නම් එහෙම නැත්නම් ඔබ කාන්තා ව්‍යවසායකයෙක් නම් එහෙම නැත්නම් සංචාරක ශේෂ්ත්‍රයට සම්බන්ධ ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් අපනයන ශේෂ්ත්‍රයට සම්බන්ධ ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔන්න ඔබට හැකියාව තියෙනවා මෙන්න මේ විශේෂ ණය මාර්ගයට ඇප්ලයි කරන්න. ඉතින් මේ වැඩපිළිවෙල කරගෙන යන්නේ මේ ආසියානු සංවර්ධන බැංකුව සහ ලංකාවේ මහ බැංකුව ඇතුළු බැංකු පද්ධති ටික එකතු වෙලා තමයි මේ වැඩපිළිවෙල කරගෙන යන්නේ. ඔබටත් හැකියාව තියෙනවා මම අර කලින් කියපු ශේෂ්ත්‍රයන් වල එකක ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් මේ ණය මුදලට ඇප්ලයි කරගැනීමේ හැකියාව ඔබටත් තියෙනවා. ඉතින් ඔබ කරන්න ඕන දේ තමයි ළඟම තියෙන බැංකුවට යන්න නැත්නම් ඔබේ බැංකුවට යන්න. ගිහිල්ලා මේ NCGI කියන ආයතනය හරහා ඒගොල්ලෝ අප වෙලා ඇප්ලයි කරන්න පුළුවන් ණය ගැන ඔබට පුළුවන් ඔබගේ බැංකුවේ කළමනාකරණය විමසලා තිබුණා. ඉතින් ඒකත් එක්ක ඔබට අදාළ බැංකුවෙන් ඔබෙන් ඉල්ලයි මූල්‍ය වාර්තා ටික ඉල්ලයි, ඒ වගේම ඔබගේ ව්‍යාපෘති වාර්තාවක් ඉල්ලයි. ඉතින් ඔන්න ඔය තොරතුරු ටිකත් ලබා දුන්නායින් පස්සේ ඔබට හැකියාව තියෙනවා මෙන්න මේ ණය මුදලට ඇප්ලයි කරන්න. විශේෂම දේ තමයි මේ ණය මුදල ලබා දෙන කිසිම දෙයක් අපේට තියාගන්න නැතුව. ඉතින් ඔබට තියෙන්නේ මේ ණය මුදල අරගෙන ඒකෙන් ඔබගේ ව්‍යාපාරය දියුණු කරගෙන ණය මුදල හරි වෙලාවට බැංකුවට ගෙවන එක. මේට අදාළ ව්‍යාපෘති වාර්තාවක් එහෙම නැත්නම් කළමනාකරණ ගිණුම් වාර්තාවක් හෝ වෙනත් ඕනෑම තොරතුරක් ගැන දැනගන්න අවශ්‍ය නම් මේ පල්ලෙහා තියෙන WhatsApp නම්බර් එකට අදම මැසේජ් එකක් යොමු කරන්න. ඉතින් මේ වගේ මූල්‍යමය තොරතුරු ගැන ඉක්මනින්ම දැනගන්න අදම මාව ෆලෝ කරලා තියාගන්න. මම දිල්ෂාන් මොරායස්.